කියලා මම රිසල්ට්ස් ඒ තුනක් දාලා ඇවිල්ලා කිව්වේ. මට අසල ගෙදර ඕන තරම් සල්ලි තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ තාත්තට කැන්සර් එකක් කියලා කිව්වා. මේ වගේ වෙලාවට නිදිමත එනවට මොකද කරන්නේ? හැමෝටම තියෙන්නේ එකම තත්ත්ව ටිකක්. හැමෝටම හම්බෙලා තියෙන එකම ප්ලේග්‍රවුන්ඩ් එකක්. සෙල්ලම් කරන විදිහත් එක්ක ජීවිතේ වෙනස් වෙනවා. එච්චරයි. හරිද? හැමෝටම තියෙන එකම පැය 24ක් එකම දේවල් ටිකක් එක එක්කෙනාට තියෙන ප්‍රශ්න වෙනස් වෙන්න පුළුවන්. සමහරුන්ට ආර්ථික ප්‍රශ්න, සමහරුන්ට ආර්ථික නොවන ප්‍රශ්න. දැන් ගිය අවුරුද්ද ළමයෙක් කිව්වා මම හිතන්නේ පන්තියෙත් කිව්වා. දැන් ඒ ළමයා දැන් අනේ හැමෝම කියන්නේ ආර්ථික ප්‍රශ්න සම්බන්ධ කතන්දරයක්. ඒ ළමයා මට රිසල්ට්ස් ඒ තුනක් දාලා ඇවිල්ලා කිව්වේ. මට අසල ගෙදර ඕන තරම් සල්ලි තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ තාත්තට කැන්සර් එකක් කියලා කිව්වා. එතකොට විභාග ලියන අන්තිම මොහොතේදී ඒ ඔක්කොමත් එක තමයි වැඩේ කරන්න කියලා කිව්වා. ඉතින් ඒ නිසා ප්‍රශ්න කියන එක එක එක්කෙනාට සාපේක්ෂයි. ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්. නැත්තම් අසනීප තත්ත්ව නැත්තම් සමහර ළමයි ළමයි කියලා තියෙනවා මගේ අම්මට තාත්තට හොඳට සල්ලි තියෙනවා අම්මයි තාත්තයි ඩිවෝස් වෙන්න යන්නේ. ඒ වගේ ප්‍රශ්න. ප්‍රශ්න කියන එක එක්කෙනාට හැමෝටම ප්‍රශ්න සංඛ්‍යාව නියතයක් ඇත්තටම බලන් ගියාම. එක එක්කෙනාට එක විදිහටයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා Tamanට එන ප්‍රශ්න කියන එක මේකේ පැත්තකින් තියන්න ඒවා විසඳන්න යන්න එපා. තියලා මං කලිනුත් කිව්වා වගේ හොඳ හේතුවක් හදාගන්න මේක කරන්න. මේක කරන්න වඩා හොඳ හේතුවක් තියෙනවා. ඇයි ඔයා මේක කරන්නේ? නිකන්ද නිකන් ඔහේ ඇවිල්ලා පන්තියට ඇවිල්ලා මද එහෙමද? එහෙම නැහැ. හේතුවක් තියෙන්න ඕනේ මේක කරන්න. හේතුවක් තියෙනවා නම් ප්‍රශ්න ටික පැත්තකින් තියලා පොඩි කාලයක් කැප වෙන්න ඒකෙන් ජීවිතේම වෙනස් වෙයි. ඒ තමන්ගේ හේතුවකට මේක වැඩ කරන්නේ. ඒ හේතුවට අවශ්‍ය දේවල් ටික වෙයි. හේතුවට අවශ්‍ය දේවල් ටික වෙයි. ඒක මොකක් හරි තමන් බලාපොරොත්තුවකින් ඉන්නේ කරන්නේ. ඒ ටික වෙයි. හැබැයි ඒකට අනිත් මිනිස්සු නොකරන කැපකිරීමක් කරන්න වෙනවා. මොකද හැමෝම දුවන්නේ රේස් එකක්. සමහරු මැද්දෙන් නිදිය ගනි, සමහරු දුවයි. අන්තිමට මහන්සි වෙච්ච මනුස්සයාට ඒක ප්‍රතිඵලය හම්බෙනවාමයි. ඒක තමයි සාමාන්‍ය දේ. හරි? දැන් අපි යනවා වැදගත්ම තැනකට කෝෂ. මොනවාද මේ කෝෂ කියන්නේ? මොනවාද මේ කෝෂ? අර අපිට ඉස්කෝලේ ඉගන්නපු නැති දේ තමයි අර අපි වැඩක් අපිට ඒ අපේ පොඩි කාලේ ඉඳන් අපිට කියලා තියෙන්නේ මෙහෙමනේ. ඔයා වැඩක් පටන් ගන්න, ඒ වැඩේ කරගෙන යන්න සාර්ථකත්වයට යන්න. කවදාවත් අපිට කවුරුවත් කියලා දීලා නැහැ වැඩක් කරගෙන යද්දි මෙහෙම සාර්ථකත්වයට යන්න බෑ කියලා. මෙහෙම යනවා, වැටෙනවා, ආයි අමාරුවෙන් කොට දා ගන්නවා, ආයි හොඳ ට්‍රැක් එකේ යනකොට ආයි මොකක් හරි වෙනවා, ආයි අමාරුවෙන් කොට දා ගන්නවා. ඔහොම තමයි යන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වැඩේ දන්නේ නැති හින්දා ගොඩක් ළමයි වැටිලා ඉඳිද්දි හෝ වැටිලා ටිකක් try කරලා ඒත් හරියන්නේ නැති වෙද්දි try කරන්න තව වැටෙද්දි වගේ කාලවලදී මේ වැඩේ අතහැරලා දානවා. ලකුණු ගන්න උනත් අර ලකුණු ගත්තාම සමහර ළමයි පේපර් දෙකක් තුනක් ලියලා ලකුණු හැදුන්නේ නැත්නම් අතහැරලා දානවා. හරියන්නේ නැහැ මට ලකුණු වැඩි වෙන්නේ නැහැ කියලා අතහැරලා දානවා. සමහර ළමයි ඉන්නවා ඒ ලකුණු අඩු වේගෙනම දිගටම ලියනවා. ලකුණු අඩුයි ඒත් ඩිස්කෂන් එක බලනවා ඒත් ගණන් ටික හදනවා විවරණය කරනවා ඊළඟ එකට ගියාම ආයි තව ලකුණු අඩුයි ආයිත් ලියනවා ආයි ගණන් ටික හදනවා ඒත් ඊළඟ එකෙත් තව ලකුණු අඩුයි ඉතින් ඔහොම කාලයක් ගිහිල්ලා එයාට හරියනවා ඊට පස්සේ අර වටෙන් බලන් ඉන්න කට්ටියට හිතා ගන්න බෑ අර මනුස්සර හරි ගියේ කොහොමද කියලා මාර වැඩක් නේ කියලා පේන්න ගන්නවා මාර වැඩක් මේ මනුස්සයා F එකක් A එකක් කරලා S එකක් A එකක් කරලා කියලා හැමෝම මාර වැඩක් කියලා කියන්න ගන්නවා නමුත් එතන මාර වැඩක් නැහැ එයා ඒක අල්ලගෙන හිටියා එයා ඒ කාලෙදී ප්‍රතිඵලයක් නොපෙනීත් එක දිගට වැඩ කරා ඒ වගේ දේවලුයි මේක අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. දැන් over the edge, feel like I'm floating through the air. The pain I felt is pain.